guys, welcome back to my channel. ඔන්න ගොඩ දවසකින් තමයි අද මං ඔයාලව හම්බ වෙන්නේ. මට ගිය දවස් ටිකේම ඉස්කෝලේ එක්සෑම් එකක් තිබුණ නිසා හරියට vlog එකක් කරන්නත් බැරි. ඉතින් ඉස්සරෝම sorry කියන්න ඕනේ මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණාට. සතියේ vlog එකක් දාන්නත් බැරි වුණ හින්දා මං හිතුවා මේ week එකේ ඔයාලට ටිකක් ටික වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. ඔන්න ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් දවස් දෙකක දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද මට උදේ 8 ඉඳන් 12 වෙනකන් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් උදේම නැගිටලා ක්ලාස් එකට යන්න රෙඩි වුණා. ඔන්න දැන් වෙලාව 12:51යි. එහෙනම් අපි පාඩම් වැඩ ටික පටන් ගමු.
දාගත්තා. මන් ටිකක් රිලැක්ස් එකේ ඉඳලා ආපහු මගේ වැඩ ටික පටන් ගත්තා. හැබැයි මට ඒ කිසි දෙයක් වීඩියෝ කරන්න නම් වුණේ නෑ ෆෝන් එකේ බැටරි තිබුණ නැති නිසා. ඉතින් එදා දවසේ නම් මට වැඩි වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. වෙල්කම් ටු ද සෙකන්ඩ් ඩේ. ඉතින් අදත් මම උදේම නැගිටලා මගේ පාඩම් වැඩ ටික පටන් ගත්තා. වැඩ ටිකත් ඉවර කළා මම මූණ හොදගත්තා. අද මම කෑගල්ල යනවා යාළුවත් එක්ක පොඩ්ඩක් හම්බෙලා කතා කරන්න. ගොඩ දවසකින් හම්බුනෙත් නෑනේ. ඉතින් ඒක නිසා උදේම මම කෑගල්ල යන්න ලෑස්ති වුණා.
සෝෆජුන් නිකාව බංකු දාලා තියෙනවා. අපි එතනට වෙලා මෙතන ඇත්තටම ගොඩක් නිදහස් ඕන තරම් වෙලා හිටිය හැකි. කවුරුත් යන්න එන්නේ නැහැ. වැඩි සද්දයක් බද්දයක් නැහැ. අපි ඉතින් ගොඩක් වෙලා එතනට වෙලා කය එක ගහ හිටියා. මෙච්චර කෑම අරන් ගියාට අන්තිමේට මේවා කා ගන්නත් බැරුව වුණා. මොකද අපි දෙන්න විතරයිනේ හිටියේ. ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා ශ්‍රියානිකට ආවා අලුත් ඇඳුම් මොනවා හරි තියනවාද කියලා බලන්න. ලස්සන ඇඳුම් නම් තිබ්බා. හැබැයි අපිට ඒවා හරියන්නේ නැහැ. මොකද එතන තියෙන හැම එකම අපිට වඩා ලොකු ඒවා. ඉතින් ඒක නිසා අපි කිඩ්ස් එක පැත්තට ආවා. මට ශ්‍රියානිකේ තිබිලා මෙන්න මේ ක්ලේ එක හම්බුණා. මං හොයම හිටියේ ඒක. මගේ යාළුවා මෙන්න මේක දැකලා දඟල හිටියා මේක ගෙනියන්න ඕනි කියලා. මොනවද අපි දැක්කයි නම් හිතන්නේ නැත්තේ අපිට පිස්ස කියලා. ශ්‍රියානිකේ ලස්සන කියුට් අයිටම්ස් වගේක් දාලා තියෙනවා. ඉතින් ඒකට ගියාම ගන්න ආපු දේ අමතක වෙනවා. අපි ශ්‍රියානිකෙන් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ ආවා අතුකෝරලට. මේකෙත් ලස්සන කියුට් අයිටම්ස් වගේක් තිබ්බා. ඇත්තටම මේවා දැක්කම ඔක්කොම ගෙදර අරන් යන්න හිතෙනවා. ඒ තරම් ලස්සනයි. ඊස්තටික් වයිබ් එකට කැමති අයට නම් මෙතන ලස්සන අයිටම්ස් තියෙනවා. මම මෙන්න මේ කැන්ඩල් එකක් හොයමයි හිටියේ. ඔන්න ඒකත් හම්බුණා. ඔන්න ඒකෙනුත් බඩු ටිකක් අරගෙන අපි ගෙදර යන්න තමයි දැන් හදන්නේ. මගේ යාළුවා නම් ඉන්නේ කෑගල්ලෙමයි. මම අරණායකට එන්න ඕනි නිසා මම ටිකක් ඉක්මනට ආවා. මොකද වහින්න වගේ තිබුණේ දා. හරි එහෙනම් එන්නකෝ මං ගත්ත දේවල් ටික පෙන්නන්න. ඔන්න මං මේ ඩ්‍රයි ක්ලේ එක ගත්තා. මම මේක හොයමයි හිටියේ. ඔන්න අද ඒකත් හම්බුණා. මං ඉතින් ඒකත් අරගෙන ආවා. ඔන්න ඊට පස්සේ මම මෙන්න මේකත් ගත්තා. මට මේකට කියන නම නම් හරියට මතක නැහැ. අර ඇතුලේ ජෙලි එකක් වගේ තියෙන්නේ. අන්න ඒක තමයි මේ. ඔන්න මං ඉතින් ඒකත් ගත්තා. දැන් ඉතින් කියන්න එපා පොඩි එකෙක් වගේ ওই දේවල් ගත්තේ ඇයි කියලා. මම ඉතින් මේවට ගොඩක් ආසයි. ඉතින් මං දකින්නකොට මේ දේවල් ගන්නවා. ඊට පස්සේ මං හොයම හිටපු එකක් තමයි මේ LED කැඩල් එක. ඇත්තට මේක මං ගොඩක් ඔය Pinterest වගේ ඇප් වල දැකලා තියෙනවා. ලස්සනට රූම් එකේ තියලා තියෙනවා. ඉතින් මටත් ඒක ආසාවක් තිබ්බා. ඔන්න ඉතින් අද ඒ ආසාවත් හරි. ඔන්න ඉතින් ඔය ටික තමයි මම ගත්තේ. ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයාලා මගේ දවස් දෙකේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.